දෙකේ සමාජවාදී සමානතා පක්ෂයේ වැඩපිළිවෙලට පිළිගැනීමක් නොලැබුණේ ඇයිද කියන එක සහෝදරයා සඳහන් කරා. අපි මේ වැඩපිළිවෙල ඉදිරිපත් කිරීම වළක්වන්න විවිධ කණ්ඩායම් පෙටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු එතන හිටපු විවිධාකාර මධ්‍යම පන්තික කණ්ඩායම් ක්‍රියා කරපු ආකාරය සම්බන්ධයෙන් ඔවුන් එසේ ක්‍රියා කළා. ඒක අපේ වැඩපිළිවෙල අරගල භූමියේ හිටපු තරුණයන් සහ කම්කරුවන් අතරට යම වැළැක්වීමට හේතු වුණා. ඒකම මම හිතන්නේ මේ සහෝදරයා නගපු ප්‍රශ්නේ අතිමූලිකයි. ඒක ලංකාව ඇතුළේ විතරක් නෙවෙයි, සමන් සහෝදරයාගේ කතාව ඇතුළේදී ප්‍රකාශ කරා වගේ ඉන්දියාව ඇතුළේ මේ ආකාර ප්‍රශ්නය මතුවලා තිනවා. අතිශය අතිමූලික ප්‍රශ්නය තමයි කම්කරු පන්තිය ඇතුළේ හතරවෙනි ජාත්‍යන්තර කමිටුව සහ එහි සාකා ඉදිරිපත් කරන වැඩපිළිවෙලට පිළිගැනීමක් ලබා ගැනීම. එහෙම නැත්නම් එම වැඩපිළිවෙල ඔස්සේ කම්කරු පන්තිය ධනපති පන්තියේ සියලුම පක්ෂ වලින් ඒ හෙන්චයන්ගෙන් ස්වාධීන කළා වෙනස් මෙහෙවීම සඳහා යොදා ගැනීම. ඒක කොහොමද කරන්න කියන කාරණාව. මේක අතිශය මූලික ප්‍රශ්නයක්. අපි නිරන්තරයෙන් ලංකාව ඇතුළේ ජාත්‍යන්තරවත් මතු කරනවා. කම්කරු පන්තිය මුහුණ දීලා තියෙන අති මූලික ප්‍රශ්නය තමයි නායකත්වයේ අර්බුදය. මේ ප්‍රශ්නේ වඩා තියුණු විදිහට අද මතුවෙනවා. අපි දකිනවා කම්කරුවන්ගේ අරගල ඇමරිකාව බඳු රටවල් වලත් පැන නගිනවා. එක්කම ඉන්දියාව ඇතුලේ ලංකාව තුල පසුගිය කාලේ ඇතුලේ අරගල පැන නගුණා. මේ මහා ජන අරගලයේ එකක්. මෙතෙන්දී අපේ වැඩපිළිවෙල කම්කරුවන් සහ තරුණයන් හිතන මතන කොටස් අතරට යෑම වැළැක්වීම සඳහා ගසා කනු ලැබුවේ විවිධ සංවිධාන විසින් කම්කරු පන්තියේ විඥානයේ පවතින අර්බුදේ ප්‍රශ්නේ. කම්කරු පන්තිය ශනිකව විප්ලවාදී වැඩපිළිවෙලට දිනා ගැනීම සඳහා පවතින ප්‍රශ්නේ. මේ ප්‍රශ්නේ 1917 රුසියානු විප්ලවයේදී පොරබදපු ප්‍රශ්නේ පෙබරවාරි මාසයේ පළවෙනි විප්ලවය කරා ඉදිරි මාස 10 ගත වුණා බෝල්ෂෙවික් පක්ෂයට. එසේ විප්ලවාදීව නැගිටපු කම්කරු පන්තියේ තමන් වෙත දිනා ගන්න, එහෙම නැත්නම් බෝල්ෂෙවික් පක්ෂයේ වැඩපිළිවෙල වෙත දිනා ගන්න ලෙනින් සහ ට්‍රොට්ස්කි ඉදිරිපත් කරපු වැඩපිළිවෙල වෙත දිනා ගන්න. ඒ සඳහා අතිශය බරපතල අරගලයක යෙදෙන්න සිද්ධ වුණා. ධනපති පක්ෂවල දේශපාලනයට විරුද්ධව, සමාජ විප්ලවාදී පක්ෂයේ වැඩපිළිවෙලට විරුද්ධව, මෙන්ෂෙවික් අවස්ථාවාදීන්ගේ වැඩපිළිවෙලට විරුද්ධව, එකම ප්‍රතිවිප්ලවාදී බලවේග වලට එරෙහිව සටන් කරන ගම කම්කරු පන්තියට මේ අරගලයේ ඇතුළේදී අත්දැකීම් ලබා දෙමින් ඔවුන්ගේ විඥානය සමාජවාදී විප්ලවයක අවශ්‍යතාවයේ මට්ටමට නග්ග ගන්න බෝල්ෂෙවික් පක්ෂයට හැකි වුණා. ඒ කාල පරිච්ඡේදයේ පැවතිච්ච විප්ලවාදී අර්බුදේ නිසා රුසියාව විතරක් නෙවෙයි ලෝකයේ පුරාම රුසියාව ඇතුලේ ප්‍රශ්න යුනිගේට පැනනකොට අපි ලංකාව
සම්බන්ධයෙන් ගත්තම 22 අරගලයේ අපි සමාජවාදී සමානතා පක්ෂයේ නිරන්තරයෙන් සඳහන් කරලා තියෙනවා අතරෙන් ජාත්‍යන්තර කමිටුව සඳහන් කරලා තියෙනවා එක බරපතල විප්ලවවාදී විභවයකින් යුක්ත වූ අරගලයක්. කම්කරු පන්තියට සමාජවාදී සමානතා පක්ෂයේ ඉදිරිපත් කරපු වැඩපිළිවෙල අත්පත් කරගන්න පුළුවන් වුණා නම් මේ ගමන් මඟ සම්පූර්ණයෙන් වෙනස් වෙනවා. එසේ කර ගැනීමට බැරි වීම නිසා තමයි අද මේ තත්ත්වයට මූණ දීලා අලුත් මට්ටමකින් අරගල වලට තල්ලු වෙන්න යන්නේ. ඇයි එහෙම බැරි වුනේ? ඒක කම්කරු පන්තියේ නිසග දුර්වලත්වයක් සම්බන්ධ ප්‍රශ්නයක් නෙවෙයි. මේ ධනේශ්වර යුගයේ එකම මූලික විප්ලවවාදී බලවේගයේ කම්කරු පන්තිය. නමුත් කම්කරු පන්තියේ එම ශක්තිය විප්ලවවාදී ශක්තිය අවබෝධ කර ගැනීම සඳහා බරපතල අරගලයක් කියනවා. කම්කරු පන්තියෙන් වැළකීම සඳහා ක්‍රියාත්මක වන බලවේග අනන්තයි අප්‍රමාණ. පසුගිය දශක 6ක විතර කාලය ගත්තොත් මේ සමාජවාදී විඥානය මොට කිරීම සඳහා ස්ටැලින්වාදී ප්‍රතිවිප්ලවවාදී නිලධරය රුසියාවේ බලය අරගෙන හිටපු ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය ඒකම සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂවල ක්‍රියාකාරීත්වය ඒ සමගම විවිධාකාර හතරවෙනි ජාත්‍යන්තර පලාගිය පැබ්ලෝවාදී කණ්ඩායමක් ඉන්නවා. මේක විශාල වශයෙන් විස්තර කරන්න බෑ. නූතන පෝස්ට් මොඩර්නිස්ට්ලා, පශ්චාත් නූතනවාදීන්, පශ්චාත් මාක්ස්වාදීන් මේ වගේ කණ්ඩායම් දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ අතරතුර කම්කරු පන්තියේ ලැබු පරාජයන් නිසා සම්පූර්ණයෙන් සංසේට ගිය කල්ලි අපේක්ෂා බංගත්වයට ගිය කල්ලි ඔවුන් ධනපතිවාදයත් එක්ක එකතු වෙලා විවිධාකාර තියරිස් ඉදිරිපත් කරා, න්‍යායන් ඉදිරිපත් කරා. කම්කරු පන්තියේ විප්ලවවාදී බලවේග නෙවෙයි. ශිෂ්‍යෝ මධ්‍යම පන්තිය ඒ අයට තමයි දැන් විප්ලවය කරන්න පුළුවන්කම තියෙන්නේ. මේ මාක්ස්වාදය කියන්නේ 1800 ගණන් වල ඉදිරිපත් කරපු න්‍යාය වගේක්. ඒවා අදට වළංගු නැහැ. රුසියාව විප්ලවය කරා තමයි. නමුත් ඒ කාලෙට ඒක ගැලපෙනවා. 30 ගණන් වල කම්කරුවෝ නැගිට්ට තමයි. නමුත් දැන් ඒකට කාලේ නෙවෙයි. කම්කරුවෝ වෙනුවට දැන් වෙන පන්ති ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. මේ විදිහේ කම්කරු පන්ති විඥානයේ මොට්ට කිරීම සඳහා කරපු වැඩ අපි ලංකාව සම්බන්ධයෙන් ගත්තොත් මේ න්‍යායන්ට තෝතැන්නක් හදන්න ආකාරයට 1964 ලංකා සම සමාජ පක්ෂයේ පාවා දීම හේතු වුණා. ඒ පක්ෂේ අපි මේ කතා කරපු සහෝදරයත් එක්ක පසුව කතා කරන්නත් පුළුවන්, අපේ ලිපි ලේඛන බලන්නත් පුළුවන්. ඒ පාවා දීම මගින් ස්ටැලින්වාදීන්ගේ සහ සුළුදනේශ්වර නායකත්වයන්ගේ පශ්චාත් නූතනවාදීන් වගේ කණ්ඩායම් වල පැන නැගීමට තුඩු දුන්න ජනතා විමුක්ති ප්‍රමුණත් ඔළුව උස්සවන්නේ තත්ත්වයන් ඇතුලේ වෙනම ආවත් කම්කරු පන්තිය නෙවෙයි වෙන පන්ති තමයි දැන් විප්ලවය කරන්නේ. මෙන්න මේ ආකාරයට කම්කරු පන්ති විඥානය මොට්ට කරලා. ඒ නිසා තමයි අපි සහෝදරත්වයෙන් ඉල්ලා හිටින්නේ මෙතන අලුතෙන් සහභාගී වෙන සහෝදරුන්ට. මේ කම්කරු පන්ති විඥානයේ ඔසවා තැබීම සඳහා සමාජවාදී විඥානය දක්වා ඔසවා තැබීම සඳහා මේ වත්මන් අරගලයන් මැද්ද වෙදී මේ ඉදිරිපත් කරන විවිධාකාර න්‍යාය
කපා හෙලීමට අපිත් එක්ක එකතු වෙන්න කියලා. මේක අරගලයේ සම්බන්ධ ප්‍රශ්නයක්. ඒ විඥාන මට්ටමේ මොටවීම තමයි ගසා කෑවේ ජනතා විමුක්ති පෙරමුණ සමගි ජන බලවේගය. ඒකට උල්පන්දන් දුන්නා මොවුන්. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ, එක්සත් සමාජවාදී පක්ෂයේ, කල්පරාජ පක්ෂලා වගේ කණ්ඩායම් පිටවගෙන ඉන්න සමාජවාදී ජනතා සංසදේ. මේ කණ්ඩායම් අදත් ක්‍රියාත්මකයි. මේ ඔවුන් ඉදිරිපත් කරන අදත් ඉදිරිපත් කරන මේ න්‍යායන්ට එරෙහිව අරගලයේ අත්‍යවශ්‍ය න්‍යායික සහ දේශපාලනික අරගල මාක්ස් එන්ගල්ස් පැත්තකින් තිබ්බත් ඔවුන්ගේ දැවන්ත අරගලයේ මාක්ස්වාදයේ විධාරණය කිරීම සඳහා එක පැත්තකින් තිබ්බා. ලෙනින් ට්‍රොට්ස්කි මේ පදනම් මත කරපු අරගලය නිරන්තරව කරපන්ති විඥානයේ ඔසවා තබන්න වැඩ කෙරුණේ. අදත් ඒක අවශ්‍යයි. ඒ අරගලය කරන්නේ හතරවෙනි ජාත්‍යන්තර කමිටුව සමාජවාදී සමානතා පක්ෂ. අපි ඉදිරිපත් කරන වැඩපිළිවෙල ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී කොංග්‍රසයක් සම්මේලනයක් ගොඩනගන්න කම්කරුවන් සහ දුගී ගොවින් ඒකාබද්ධ කරන්න වැඩපිළිවෙලක් අපි ඉදිරිපත් කළා කියලා. මේ වැඩපිළිවෙල අපි අනිත්‍ය සෑම සංවිධානයකම ධනේශ්වර ගැති මේ තත්ත්වයේ මේ ගණපති රාමුව ඇතුලේ ප්‍රතිසංස්කරණ ලබාගත් හැකිව තියෙනවා කියන ඒ කණ්ඩායම වලට එරෙහිව පීඨනවා කම්කරුපන්තියේ වැඩපිළිවෙල හැටියට. අපි සහෝදරේ ප්‍රශ්නෙත් මේකට සම්බන්ධයි. මේ ආණ්ඩුවට ගැළපෙයි. බොහෝ යාවට අදහසක් තියෙනවා මේ ආණ්ඩුවට 159ක් ආසනත් ලැබිලා තියෙනවා. ඡන්දත් ලැබිලා තියෙනවා 60 ගණනක් විතර ওই විදිහේ තත්ත්වයන්. ඒ වගේ තත්ත්වයක් ඇතිලේ මේකට ගැළපෙයි. සාදුරු බලන්න අපි 2022 ඉදිරිපත් කරපු වැඩපිළිවෙලදී ඒ වැඩපිළිවෙල ඒකට ප්‍රතිවරු කියන්නේ ඔවුන් ඉදිරිපත් කරපු වැඩපිළිවෙල තමයි අද ජනතා විමුක්ති පෙරමුණ ක්‍රියාවට දාන්නේ. ඔවුන් බලයට එනකොට කම්කරුවන්ගේ තරුණයන්ගේ විඥාන මට්ටම් මොට්ට කර තැබීම ගසා කෑවා. ඔවුන් ඒ නිසා ධනපති පන්තියට කටේ එක පැත්තකින් එකක් කිව්වා, අනෙක් පැත්තෙන් තව එකක් කිව්වා. ඔවුන් ඒ විදිහට බලය දෑගත්තා. මහජනයා අතර සම්ප්‍රදායික පක්ෂ වලට තියෙන විරුද්ධත්වය නිසා ජනතා විමුක්ති පෙරමුණට ඡන්දය දුන්නා. නමුත් අද වෙනකොට උද්ගත විලා තියෙන තත්ත්වය මොකද්ද? විශාල කැකෑරීමක්. මේ ප්‍රශ්න එකක්වත් විසඳිලා නැතුව විතරක් නේ ඔද්දල් විලා 2022ටත් වඩා කම්කරුපන්ති ඇතුලේ කැකෑරීම. තරුණයන්, ගොවි ජනතාව මොන් ඉස්සරහට එම වළක්වගෙන ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති තීන්දුවක් කරන් තිනවා අපේ ආණ්ඩුවට විරුද්ධව මොනම ස්ට්‍රයික් එකක්වත් නැහැ. 1970 කාලේ තිබ්බ සමගි පෙරමුණු ආණ්ඩුව කියපු කෝලිෂන් ආණ්ඩුව කාලෙත් එහෙම තමයි. තම සමාජ පක්ෂයයි කොමියුනිස්ට් පක්ෂයයි කම්කරුවන්ට වැඩ වර්ජන නතර කරන්න මේවා කරා. එතකොට පෙරටුගාමී සමාජවාදී පක්ෂේ ආණ්ඩුවට බලපෑමක් දාලා අන්න ඒ විදිහේ එක එක ඒවා කළා තමයි මේවා දිනා ගන්න පුළුවන්කම තියෙන්නේ. වෘත්තීය සමිතිත් එහෙමයි. නමුත් වඩ වඩාත් පැහැදිලි වෙන දේ තමයි මේ දැවන්ත ලෝක අර්බුදයේ ඇතුලේ අනෙක් හැම රටකම වගේ මේ ලංකාවේ කම්කරුවන්ට මුහුණ දෙන්න විලා තියෙන්නේ යුද්ධයට, සමාජ අසමානතාවයට, තමන්ගේ අයිතීන් පාගා දැමීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙල. මේවා වැඩි කල් ඉවසන්නේ නැහැ. කම්කරුපන්ති අරගල වලට එළඹෙයි
ජනතා විමුක්ති පෙරමුණ සූදානම් වෙනවා තවත් කාලයක් අපිට ඕනි කියලා ඔගේ මර බලය 1988 90 කාලේ ඉස්සරහට දාපු එකත් පාවිච්චි කරගෙන මේවට විරුද්ධව කඩාපනින්න ඉන්නවා. ඔව් නීති ගේනවා. නමුත් මේ දේවල් එක්ක හැප්පිලා තමයි සම්කරුවන්ගේ සහ දුවි ගෝන්ගේ තරුණයන්ගේ අරගල මතුවෙනවා ඇත්තේ. ඒ අරගලයන් මැද්දේ මේ විප්ලවීය ක්‍රියාමාර්ගයේ සමාජවාදී සමානතා පක්ෂයේ ඉදිරිපත් කරන එකට අප්‍රතිහාර අරගලයක් කරන්න ඕනේ. අරගලය තමයි අවසානයේ ඩිසයිඩ් කරන්නේ. අපි න්‍යායිකව, දේශපාලනිකව, සංවිධානාත්මකව. ඒ කරන අරගලයෙන් තමයි අවසානයේ කාරණේ තීන්දුවේ. 1917 තීන්දුවනේ තේමයි පරාජය වුණු විප්ලවයන්ගේදී ඒක තීන්දුව නොවෙන නැත්තේ මේ අරගලයේ ඒ විදිහට ඉස්මතර ගැනීමට බැරි වුණු නිසා 2022 ඒක බැරි වුණේ කම්කරු පන්තියේ මේ විඥාන මට්ටම් පහළ තලයක තැබීම නිසා මේ ආණ්ඩුවට විරුද්ධව පැන්නගින අරගලවලදී මේ ප්‍රශ්නේ පැන්නගිනවා අපි දැවන්තව අපි අතිශයින්ම සර්ව සුභවාදී ඒක අදහස් කරන්නේ මේ ලෝක පරිමාණෝ වැඩෙන දැවන්ත අර්බුදයේ මැද්දේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ කොටසක් හැටියට ලංකාවේ කම්කරු පන්තියට පුළුවන් 159 තුනෙන් දෙකට වැඩියෙන් නෙවෙයි මොන මොකද මේ යුද බලය පොලිස් බලය මරගුණ්ඩම්ගේ බලය මේ ඔක්කොම දේවල් එක්ක හැප්පිලා තමන්ගේ අතට බලය ගන්න කම්කරු පන්තිය ගොවි ජනතාව සහ තරුණ ජනයා තමන් වෙත දිනා ගන්න සමත් මට්ටමකට අපි මෙයා පත් කරනවා. අද කරන්න තියෙන්නේ මේ අරගලයේ වැදගත්කම පෙන්වීම කිරීම සඳහා දේශපාලනිකව ඔවුන්ට දිශානතිය පෙන්වීම අරගලයට එකතු වීම. සහෝදරවරු ඒ අරගලයට එකතු වීම එමගින් අපි ඇත්තටම මේ ජයග්‍රහණය සාක්ෂාත් කරගන්න. ලංකාව ඇතුලේ එමගින් ජාත්‍යන්තරවම කම්කරු පන්තියේ ශක්තිය විදහා දක්වන මට්ටමට ගෙනෙන්න අපි ඉස්සරහට යමු. ඒක තමයි මට කියන්න තියෙන්නේ.